ආයුෂ බොහෝ වේවා ආදරණීය දුවේ පුතේ මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ ඔයගොල්ලොන්ගේ අපස සාමාන්‍ය පෙළ විභාගයේ තීරණාත්මක ලකුණු 6ක් තමයි ලෝක සිතියම කියලා කියන්නේ. ලෝක සිතියම කොහොමද හරියටම ගොඩ දාගන්නේ කියලා මම අද ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඉස්සල්ලාම අපි ලෝක සිතියම ලකුණු කරන්න කලින් පොඩි අදහසක් දාගනිමු. පොඩි අයිඩියා එකක් දාගනිමු ලෝක සිතියමේ මොනවාද අහන කලාප ටික කියලා. කලාපටි ඔලුවට දාගමු පුතේ. ඔන්න පුතේ ප්‍රධානම කලාපය පුතේ යුරෝපා කලාපය. ඊළඟට පුතේ මෙන්න කකුලක් වගේ එකක් තියෙනවා. මේ කලාපයට කියනවා මැද පෙරදිග. පුතේ මේ කලාපයට කියනවා පුතේ දකුණු ආසියාව. මේ කලාපයට කියනවා පුතේ නැගෙනහිර ආසියාව. මේ කලාපයට කියනවා පුතේ අග්නිදිග ආසියාව. ඔන්න ඔය කලාප ටිකෙන් තමයි පුතේ ලෝක සිතියමේ ඔයගොල්ලන්ට ස්ථාන ටික එන්නේ. ඔය ස්ථාන ටික අපි ලකුණු කරන විදිහ දැන් පියවරෙන් පියවර යන්. හරි. මම අද ඔයගොල්ලන්ට කියලා දෙනවා යුරෝපා කලාපයේ තියෙන ස්ථාන ටික කොහොමද නිවැරදිව ලකුණු කරන්න කියලා. හරි. පුතා ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන නත්තල් ගහකුයි පොඩි තරුවකුයි වගේ තියෙනවා. නත්තල් ගහකුයි තරුවකුයි වගේ. අපි පුතේ මේ නත්තල් ගහටයි මෙන්න මේ තරුවටයි කියනවා පුතේ එක්සත් රාජධානිය. එක්සත් රාජධානිය කියනවා. ඊට පස්සේ පුතේ මෙන්න මේ නත්තල් ගහක් විතරක් තනි වෙලා ඉන්න නත්තල් ගහට කියනවා. මෙතන ඉන්න තනි වෙලා ඉන්න නත්තල් ගහට කියනවා. නත්තල් ගහක් කියලා හිතා ගන්න. ඒ නත්තල් ගහට කියනවා අපි බ්‍රිතාන්‍ය කියලා. පුතේ ඊට පස්සේ මේ පැත්තේ තියෙන තරුවක් වගේ තරුවක් කියලා හිතා ගන්න. එයාට කියනවා අපි අයර්ලන්තය කියලා. ඔන්න ඒ දෙන්නට ඉස්සරහෙන් තියෙනවා පුතේ මුහුදක්. මොකද්ද සර් මුහුද? උතුරු මුහුද පුතේ. මේ තියෙන උතුරු මුහුද. ඔන්නේ උතුරු මුහුද ඉස්සරහෙන් තියෙනවා ටික් මුහුද. මොන මුහුදද සර්? ටික් මුහුද. ඔව් ඔව් පුතේ බෝල්ටික් මුහුද බෝල්ටික් මුහුද. ඔන්න පුතේ පල්ලෙහෙන් මෙතන තියෙනවා පුතේ මෙන්න මෙතන ඉන්නවා මෙතන මොකද්ද සර් එතන ඉන්නේ එතන ඉන්නේ පුතේ එතන ඉන්නේ ලන්දේසිංගේ මවුරට නෝයි මොකද්ද සර් ලන්දේසිංගේ මවුරට ඕලන්දේ පුතේ ඕලන්දේ. ඔන්න ඕලන්දේට පල්ලෙහෙන් තවත් රවුමක් චූටි රවුමක් තියෙනවා. එයාට කියනවා අපි බෙල්ජියම කියලා. මෙතන තියෙනවා පුතේ මෙන්න මෙයාට මෙන්න මේ ලොකු අයියන්ඩි. කවුද ලොකු අයියන්ඩි සර්? ඔයාද සර්? නෑ නෑ පුතේ. මෙතන තියෙන්නේ ප්‍රාන්තේ. ඔන්න පුතේ මෙතන කෝච්චි එන්ජින් එකක පෙට්ටියක් වගේ මේ මෙන්න මෙතන කෝච්චි එන්ජින් එක පෙට්ටියක්. මොකද්ද සර් කෝච්චි එන්ජින් එක පෙට්ටිය? පුතේ එන්නේ එයාට කියනවා අපි මධ්‍යධරණීය මුහුද කියලා. ඔන්න පුතේ එයාට උඩින් එක්කෙනෙක් ඉන්නවා. මොකද්ද සර් උඩින් එක්කෙනාට කියන්නේ? පුතේ එයාට කියනවා අපි කළු මුහුද කියලා. කළු මුහුද. ඔන්න පුතේ මධ්‍යධරණීය මුහුදයි කළු මුහුදයි අතර මැද තනි වෙච්ච එක්කෙනෙක් ඉන්නවා. කවුද සර් එයා? සර් පුතේ එයා කොන් කරලා දින්නේ කොන් කරලා. ඒ හින්දා එයාට කියනවා අපි කොන්ස්ටාන්තිනෝපලේ. කොන් කරලා හින්දා කොන්ස්ටාන්තිනෝපලේ කියනවා. ඔන්න පුතේ මෙන්න මෙතන ලොකු කකුල් පොඩි කකුලක් තියෙනවා. අපි මේ පොඩි කකුලට කියනවා පුතේ තාලිය. මොනවාද තාලිය සර්? තාලිය කියලා ගන්නෑ. නෑ පුතේ ඉතාලිය මෙතන තියෙන්නේ. පුතේ මෙන්න මෙතන එක්කෙනෙක් වැනි ඉන්නවා. වැනි. ඔව් පුතේ වැනි ඉන්නවා. ඒ වැනි ඉන්න එක්කෙනාට කියනවා වැනීතිය කියලා. ඔන්න පුතේ පන්දෙන් පොඩ්ඩක් පල්ලයට බැහැගෙන යද්දි මේ මෙතන මධ්‍යධරණීය මුහුදේ වම් පැත්තට වගේ වෙන්න ඉන්නවා මේ මෙතන. මොකද්ද සර් වම් පැත්තට වෙන්න ඉන්නේ කවුද සර්? කියන්න පඬිත වෙන්නද? පුතේ එතන ඉන්නවා පාඤ්ඤ. මොකක් පාඤ්ඤ? ඔව් පුතේ පාඤ්ඤ ඉස්පාඤ්ඤ පුතේ ඉස්පාඤ්ඤ. ඔන්න ඉස්පාඤ්ඤෙන් මේ පැත්තේ තියෙනවා මෙන්න මේ පැත්තේ තියෙනවා ගාලක් පුතේ. ගාලක්? ඔව් ගාල. මොන ගාලද සර්? පෘතුගාලේ පුතේ පෘතුගාලේ. ඔන්න පෘතුගාලේට පල්ලෙන් තියෙනවා බංවරාය. මොකක් බංවරාය? ඔව් පුතේ බංවරාය. ලිස්බන් වරාය. ඔන්න පුතේ මෙතන එකේ සලසලා ඉන්න. මොකක් සලසලා? ඔව් සලසලා. එයාට කියනවා අපි ජෙරුසලම කියලා. ජෙරුසලම. ඔන්න පුතේ මෙන්න මෙතන එක්කෙනෙක් ඉන්නවා. කැත්මටුවෙක් නෙවෙයි පුතේ. මෙතන ඉන්න මුහුද වස්සෙක්කගේ. එයාට කියනවා අපි කැස්පියන් මුහුද කියලා. මෙතන පුතේ එක්කෙනෙක් තනි වෙලා ඉන්නවා. එක්කෙනෙක් තනි වෙලා ඉන්න හින්දා අපි එයාට කියනවා ඒරල් මුහුද කියලා. මේ තමයි පුතේ යුරෝපා කලාපෙන් අහන ස්ථාන ටික. මම ඔයගොල්ලන්ට කියලා දුන්නා මෙතන තියෙනවා පුතේ මුහුදු තියෙනවා. ඊට පස්සේ ස්ථාන තියෙනවා. ඊට පස්සේ පුතේ මෙතන තියෙනවා ඇලක් තියෙනවා. මේ ඇල සුවසැලක් තියෙනවා. මේ තමයි පුතේ මම ඔයගොල්ලන්ට කියලා දුන්නා මේ ස්ථාන ටික යුරෝපා කලාපේ. ඊට පස්සේ ඊට පල්ලෙහා පුතේ මැද පෙරදිග තියෙනවා. හරි. මම අද ඔයගොල්ලන්ට යුරෝපා කලාපේ කියලා දුන්නේ. තව මැද පෙරදිග තියෙනවා පුතේ. ඊට පස්සේ මෙතෙන්ට ගිහිල්ලා පුතේ තියෙනවා අග්නිදිග ආසියාව තියෙනවා. අග්නිදිග ආසියාව මේ හරිය තියෙන අග්නිදිග ආසියාව තියෙනවා. මේ හරිය නැගෙනහිර ආසියාව තියෙනවා. ඒ ස්ථාන ටික පුතේ මම ඊළඟට කියලා දෙනවා. මම ඔයගොල්ලන්ට මේ මගේ පල්ලෙහා WhatsApp අංකේ තියෙනවා. ඔයගොල්ලන්ට ගැටලු තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් පුතේ මැසේජ් එකක් දාලා අහන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා. මම මේ අදපු සිතියම මේක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් ඔයගොල්ලෝ ලකුණු කරද්දී. එහෙම ගැටලු තියෙන තැන් තියෙනවා නම් මගෙන්
මැසේජ් එකක් දාලා අහන්න. හරි. සියලු දෙනාටම ජය වේවා.